සිතේ සීතල කවන්නගේ ඉරිමනියුන් විලාසේ දැසින් හොරෙන් වගේ ආතර හඳුන්නගේ සමනල ගමනතාවේ සමකලියේ සඳ එළියේ දිලුකුල තමයි සිලිසිලියේ සිංහලයේ ඔමර හිනාවයි සමකලියේ සඳ එළියේ දිලුකුල තමයි महबूब कोटा अते वीरनव सिलासुनी कागिद कौदुम गने जीवन गहनगे बावद विनासुनी अदर विनोद वने सनकलिए सनकलिए दिल तहवाई सिलिसिलिए सिंगलिए उमर हिनावाई सनकलिए सनकलिए दिल तहवाई सिलिए सिंगलिए उमर हिनावाई सनकलिए सनकलिए दिल तहवाई දැන් නටන වහන්සිට මේ තාම දුවල පුතාලට යන්න කිව්වේ නෑ ටැග් එකක් ගෙදර යන්න එපා ඉස්කෝලේ ඉවරෙන්න තව අපේ ගුරු මහත්මයෙකුට එන්න ගුරු මහත්මයෙක් එන්න දුවලා මේ පැත්තෙන් එන්න ළමයි ඉන්නවද පුතාලා?
එකේ පන්තිය ළමයිට. පළවෙනි පන්තියේ සින්දු අහලා නටන්න ආස ළමයිට ඉන්න පුළුවන්. අනිත් අයට ගෙදර යනවා නම් හොඳට අම්මලාත් ඇවිල්ලා ඉන්නවා. ඔයාලා අම්මලා නටන්න දෙයිද දන්නේ නැහැ. යන්න ඕනේ නැත්තම් ඉඳගන්න. ඉඳගෙන මේ සින්දු අහලා ඉවර වෙලා යන්න පුළුවන්. බඩගිනිද නෑනේ? මගේ අම්මේ එහෙමනම් අපි ඕම ඉන්නේ. ඔයාලා ගියාම මට හරි පාළුයි යන්නේ. හොඳ පුතා. ඔයාලා හින්දා මම ගොඩක් දුර ඉඳලා මේ මාමලා නැන්දලා හැමෝම එකතු කරගෙන ආවේ. ඔයාලා හින්දා අද ටිකක් කරක් වෙලා ගියට කමක් නෑ නේ. රසික සංගීතයක් දීලා මෙයාට සින්දු කියවමු. හොඳයි නේ. හැබැයි ඉතින් එයා මීට කලින් පුහුණු වෙලා නැහැ. මේ පළවෙනි වතාවට තමයි මේ සංගීතයට අපිත් එක්ක සින්දු කියන්නේ. ඒකින්ද සංගීතේ නැතුවද කියන්නේ? කවන්නේ නැහැ දේසි. එහෙනම් දෙන්නකෝ අත්පුඩියක් අක්කට. බොහොම දක්ෂයි නේ. මේ ඇත්තටම අපි කොහොම සින්දු කිව්වා. හැබැයි ඉදිරිපත් වෙන්න ඕනේ, බය වෙන්න එපා. එතකොට තමයි හැකියාව ඉදිරියට ගන්න පුළුවන්. අනේ බෑ ඔයා යන්න තල්ලු කරනකම් ඉන්නවා. එහෙම නෙවෙයි, ඉදිරිපත් වෙන්න ඕනේ. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා එයාට අනාගතේ දක්ෂ ගායිකාවක් වේවා කියලා. අපි එවනම් ඊළඟට ඔයාලගේ අතේ තමයි තියෙන්නේ. මොකද කරන්නේ? පොත් බෙදලා දෙනවද? එහෙම නැත්නම් ආයෙ සින්දුව කර නටනවද කියනවද? නටනවද? නටනවා කියුව එක නැන්න ඕනේ දැන් මෙතන උඩට. කවුද ඒ කිව්වේ? බය නැතුව කියන්නේ මමයි කිව්වේ මං එනවා කියලා. එහෙමයි. එනවා. මට ඇහුණා. ඔයාලා අහලා තියෙනවද අර තොප්පි වෙලෙන්දගේ කතාව? අර එක්කෙනෙක් ඇවිල්ලා කතාව කියන්න බලන්නේ. තොප්පි වෙලෙන්දගේ කතාව කියන්න ඕනේ දැන්. ඔව් කියලා ඔක්කොමල කෑ ගහලා කිව්වා, එක්කෙනෙක්වත් එන්නේ නැහැ නේ කතාව කියන්න. බලන්න අන්න මෙන්න තේනවා. ඉදිරිපත් වෙලා එනවා. දෙන්න අප්පුඩියක්. ඔයා කියන්නේ තොප්පි වෙලෙන්දගේ කතාව. ඊට පස්සේ ගහේ ඉන්න
ඔයාලා හරි. එහෙමනම් අපි ඒක සින්දුවකට දාලා දැන් දෙන්න යන්නේ ඔයාලට අහන්න. කොහේවත් ඔයාලට බලන්න හම්බෙන්නේ නැහැ. ඉන්ටර්නෙට් එකෙන් මෙයා ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරනවා බොරු කිව්වේ. හරි. කවන්නේ. අපි හැමදේම ඉතින් මේ දුවල පුතාලා විනෝද කරන්න සතුටු කරන්න නේ කියන්නේ. ඒකට අපේ සින්දුවේ වැරදුනාට අර දුව හරියටම කතන්දරේ කියලා දුන්නනේ ඔයාලට. ඒකෙන්ද ඒකේ ප්‍රශ්නයක් නැහැ. අම්මලා පිනා වෙනවනේ එළියේ ඉඳන්. Kata kerana tebe Ait mewari ini ne Nadika Kami merasa kelai Nadika Kami merasa kelai Atanam ahanava mang again. Oh ya mata adere da kiyala.
වාතු කෙරුවා වගේ රූපේ ඉතින් ඉඩක් තිබේද වෙන් කරලා ආවන් හලේ වෙන කවුරුත් නෑ ආයෙත් මේ වාරේ එන්නේ නෑ නදීකා ගමේම ලස්සන කෙල්ලයි දිනවල සදේ නදීකා ගමේම ලස්සන කෙල්ලයි වෝ ඕනහින් හොඳ හැටි වට පිට බලලා ඕන එකක් උනාදෙන් කියලා ටිකෙන් ටික ඈට ලං කෙරුවා හිමින් මවත් ලං කෙරුවා වෙන කවුද ඈවෙත ගමන් කළා අනේ කවුද මේ බාතුන හෙන හොරා Nadika Kami malasana kelaya Iwasina dinawali Nadika Kami malasana kelaya පුතෙක් නම් නැටුවා නේවිට ඉස්සරහට එන්නකෝ දැන් හැංගෙනවා අර හොඳයි අපි එහෙමනම් ඊළඟ පොත් ටිකත් බෙදලා දාමුනේ පොත් බෙදමුද තව සින්දු ඕනේද හොඳයි අපි මොකද සමහරක් ඒවල නම් ලියලම තියෙනවා ඒ අයට මම බෙදා දෙන්න විදුහල්පතිතුමා නම් ලියපුවා තියෙනව නේද? අපි එහෙමනම් ඒ නම් වල පොත් ටිකක් මොකද තෝරාගත්තු කීප දෙනෙක් අයට විශේෂ පිළිවෙලට දී යුතු නිසාම නම් ලියලා සූදානම් කරලා තියෙනවා. හොඳයි. අපි අම්මට ආරාධනා කරමු එහෙමනම් මේ ලොකු අය J.A. Netmi ko Kole නෑ නේ හොඳයි පුතේ සමා වෙන්න ඕනේ නිපුණි චාමිකා 6 වෙනි පන්තියේ